ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ පෙන්නනවා වගේ ලස්සන රෝස් ෆ්ලවර් බොකේ හදන්න ඔයත් කැමතිද? රෝස් ෆ්ලවර් බොකේ එකක් හදන්න කලින් අපි අද බලමු මේ වගේ ලස්සන රෝස මලක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලත් මගේ channel එකේ ඉස්සරහට කියන මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. හරි, දැන් අපි බලමු රෝස මල හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට ඊයේ වීඩියෝ එකක් ගෙනාවා මේ වගේ දේවල් හදන්න ඕන වෙන ස්ටිචස් ටික. ඒ කියන්නේ ක්‍රොෂේ වල බේසික් එක. ඒකේ චේන් එක, ස්ලිප් knot එක, සිංගල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ, ට්‍රිපල් ක්‍රොෂේ මේ ටික ඔක්කොම මම කියලා දුන්නා. ඉතින් අද අපි දැන් මුලින්ම රෝස මල් ගොතා ගන්න චේන් 70ක් දාගමු. මුලින්ම ස්ලිප් knot එකක් දාලා චේන් 70ක් දාගමු. හරි, එන්නකෝ ඔයාලත් මාත් එක්ක ගොතන්න. මම මේකට අරන් තියෙන්නේ 4 ply yarn එකක්. 4 ply yarn එකකුයි මිලිමීටර් 3 ගෙතුම් කටුවකුයි. මිලිමීටර් 3 3.5 මේ දෙකම කමක් නැහැ. දැන් මම අද ගොතන්නේ මිලිමීටර් 3 ගෙතුම් කටුවෙන්. මුලින්ම මේ විදිහට ස්ලිප් knot එකක් දාලා චේන් 70ක් ගොතා ගන්න. චේන් 70ක් දාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන පළවෙනි චේන් දෙක අතෑරලා තුන්වෙනි එකට අපි ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නකොට මම ඊයේත් කිව්වා මේ වගේ පළවෙනි චේන් දෙක අතෑරලා තමයි ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නේ. ඊට පස්සේ එක චේන් එකක් දාගන්න. ඩබල් ක්‍රොෂේ එකක් දාලා මෙන්න මේ විදියට චේන් එකක් දාගන්න. ඒ දාපු චේන් එක කෙලින්ම යටින් තියෙන මෙන්න මේ චේන් එක දැන් අපි ස්කිප් කරන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාන්නේ අපි මෙන්න මේ චේන් එක අතෑරලා අනිත් එකට. මොකද අපි මෙතන ඩබල් ක්‍රොෂේ එක දාලා උඩින් චේන් එකක් දැම්මා. ඒ කෙලින්ම යට චේන් එක අපි අතාරිනවා. අතෑරලා ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාන්නේ මේකට. මෙන්න මේ විදිහට හිස් තැනක් එන්න ඕනේ. දිගටම මේ විදිහට තමයි ගොතාගෙන යන්නේ. ඔන්න බලන්නකෝ ඊළඟට ආයෙත් මේ ඩබල් ක්‍රොෂේ එක දාලා චේන් එකක් දානවා. ඊට පස්සේ මේ විදිහට ගෙතුම් කටුව වටේ එක වටයක් කරකවලා ඩබල් ක්‍රොෂේ එකක් දානවා. දාන්නේ මේ චේන් එක අතෑරලා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එක දාලා ආයෙත් චේන් එකක් දානවා. ඊට පස්සේ ආයෙ ගෙතුම් කටුව වටේ නූල කරකවලා ඊළඟට මේ චේන් එක අතෑරලා මේකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහට තමයි දිගටම ගොතාගෙන යන්නේ. ඔයාලා බලන්නකෝ මේ මං ගොතන විදිහ. ඩබල් ක්‍රොෂේ එකක් දාලා චේන් එකක් දාලා ඊළඟට ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් දානකොට පහලින් එක චේන් එකක් අතාරිනවා. මේ විදිහට මේ චේන් 70ටම ගොතා ගන්න ඕනේ. ඔන්න මම ආයෙත් එකක් කියලා දෙනවා. මේ විදිහට ගෙතුම් කටුව වටේ නූල එක වටයක් කරකවලා ඩබල් ක්‍රොෂේ එකක් මේ චේන් එකට දානවා. දාලා ඉවර වෙලා උඩින් අපි චේන් එකක් දානවා. දාලා ආයෙත් ගෙතුම් කටුව වටේ නූල එක වටයක් කරකවලා ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දානකොට මෙතනින් චේන් එකක් අතෑරලා තමයි ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. දැන් මෙතන ගොතාගෙන යද්දී ඔයාලට පේනවා නේද නූල් කෑල්ලක් මේ විදියට තියෙනවා. අපි දැන් ගොතාගෙන යන ගමන්ම මේක අපිට අල්ලගෙන ගොතන්නත් පුළුවන්. එතකොටත් මේ නූල පේන්නේ නැති වෙන්න හදාගන්න පුළුවන්. ගොතලා ඉවර වෙලා ඇඳි කටුවක් අරගෙන මේ නූල පේන්නේ නැති වෙන්න අපිට මේ හංගන්න පුළුවන්. ඒකට මෙහෙම ගොතාගෙන යන ගමන්ම නූල
මේ පේන්නේ නැති වෙන්න හදාගන්න ඔයාලා පුරුදු වෙන්න. එතකොට ලේසි. මෙන්න මේ මං පෙන්නන විදියට නූල මෙහෙම අල්ලගෙන දිගටම ගොතාගෙන යන්න. ගොතන එකේ වෙනසක් නැහැ. නූල මෙහෙම අල්ලගෙන අපි ගොතාගෙන ආපු විදියටම ගොතන්න. දැන් පේනව නේද? දැන් මොකොත් නූල් කෑලි නෑ. දැන් අපි චේන් 70ටම මේ වගේ කොටු හැඩයේ ගෙතුම් ටිකක්, ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි දාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් මේක මම අනිත් පැත්ත හරවන්න යන්නේ. අනිත් පැත්ත හරවනකොට මෙතන මේ ගෙතුම අවසන් කරපු තැනට චේන් දෙකක් උඩට දාගන්න ඕනේ. චේන් දෙකක් කියන්නේ ඩබල් ක්‍රොෂේ එකක උස. චේන් දෙකක් මේ විදියට උඩට දාගෙන මෙන්න මේ වගේ අනිත් පැත්ත හරවන්න. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම ආයෙත් පෙන්නනවා. මේ තියෙන්නේ අපි දාගත්තු චේන් දෙක. දැන් මේක මේ විදියටම තියෙද්දි අනිත් පැත්තට හරවන්න. අනිත් පැත්තට හරවලා දැන් අපි යන්නේ රෝස මලේ පෙත්තේ හැඩේ හදාගන්න. ඒ හැඩේ හදාගන්න නම් මෙන්න මේ හම්බෙන පළවෙනි කොටුවට ඉස්සෙල්ලම ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න ඕනේ. එකම කොටුව ඇතුළට තමයි ඩබල් ක්‍රොෂේ ටික දාගන්නේ. එකම කොටුව ඇතුළට මේ මම පෙන්නන විදියට ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න. ඩබල් ක්‍රොෂේ දාගන්න දැන් ඔයාලා දන්නවා. මෙන්න මේ විදියට ගෙතුම් කටුවේ නූල මේ විදියට වටයක් කරකවලා මෙහෙම ඇතුලෙන් දාලා පළවෙනි ලූප්ස් දෙකෙන් එළියට ගන්නවා. ඊළඟට දෙවෙනි ලූප්ස් දෙකෙන් මේ විදියට එළියට ගන්නවා. මේ වගේ ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න පළවෙනි කොටුව ඇතුළට. ඊළඟ කොටුව ඇතුළට අපි දාගන්න යන්නේ සිංගල් ක්‍රොෂේ එකක්. සිංගල් ක්‍රොෂේ එකක් කියන්නේ ඩබල් ක්‍රොෂේ එකේ වගේ නූල මේ ගෙතුම් කටුව වටේ නූල පටලවන්නේ නැහැ. මොකොත් නැතුව නිකම්ම මෙන්න මේ විදිහට කටුව දාලා නූල මෙන්න මේ වගේ අරන් මෙහෙම දාගන්න. මේක තමයි සිංගල් ක්‍රොෂේ එක කියන්නේ. පළවෙනි කොටුවට ඩබල් ක්‍රොෂේ 6ක් දාලා ඊළඟ කොටුවට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. පේනව නේද? නිකන් මල් පෙත්තක හැඩේ වගේ දැන් හැදිලා තියෙන්නේ. ඊළඟට ආයේ ඊළඟ තුන්වෙනි කොටුවට ඩබල් ක්‍රොෂේ 6ක් ආයේ දාගන්න ඕනේ. මෙන්න මේ විදියට දිගටම ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි විදියට මේ විදියට දිගටම දාගෙන යන්න තියෙන්නේ. ඔයාලා බලන්නකෝ මං ගොතන විදිය. ඔන්න දැන් මං ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්න යන්නේ. මේ විදියට නූල පටලවලා මෙහිම කටුව දාලා පළවෙනි ලූප්ස් දෙකෙන් එළියට ගන්නවා. ඊළඟට දෙවෙනි ලූප්ස් දෙකෙන් එළියට ගන්නවා. මේ වගේ ඩබල් ක්‍රොෂේ 6ක් දාලා ඊළඟ කොටුව ඇතුළට මේ විදියට ගෙතුම් කටුව පටලවන්නේ නැතුව ගෙතුම් කටුව විතරක් දාලා මේ වගේ නූල අරන් මෙහෙම සිංගල් ක්‍රොෂේ එක දාගන්න තියෙන්නේ. මේ වගේ මේ කොටුවට ඩබල් ක්‍රොෂේ 6ක් දාගන්නවා. දිගටම මේ හැම කොටුවකටම ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි වගේ ඔයාලා මේ ටික ගොතලා අවසන් කරන්න. මෙන්න මේ අවසාන තැනටත් ඩබල් ක්‍රොෂේ 6ක් දාලා තමයි මේක අපි අවසන් කරන්න ඕනේ. මේ පේනවා නේද රෝස මලක පෙත්ත හැඩේ වගේම තමයි දැන් මේක ඇවිත් තියෙන්නේ. මේ විදිහට හදලා අවසන් කරගන්නකෝ. හරි. දැන් මම මේ කොටු ටික ඔක්කොටම මේ හැඩේ ගොතලා ඉවරයි. දැන් මෙතනින් තව චේන් එකක් දාලා දැන් මං හදන්නේ නූල කපලා අයින් කරන්න. මෙතනින් මෙහෙම එක චේන් එකක් දාලා ඉවර වෙලා නූල ටිකක් මෙන්න මේ ප්‍රමාණයෙන් ඉඩ තියලා කපන්න ඕනේ. මොකද දැන් මේ මල ඔතලා ඉවර වෙලා මේක අපි මල මහා ගන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ ප්‍රමාණයේ නූල් කොටසක් ඉතුරු කරලා තමයි අපි කපන්න ඕනේ. හරි මම දැන් මේ විදිහට කපා ගත්තා.
කපාගෙන ඉවර වෙලා දැන් මේ මල මම පෙන්නන විදියට උතන්න. හොඳ පිටපැත්ත උඩට එන විදියට. ඒ කියන්නේ හොඳ පිටපැත්ත තමයි අපිට පේන්න ඕනේ. මේ විදියට මේ පෙන්නන විදියට මල උතා ගන්න. මෙහෙම එතුවම ලස්සන රෝස මලක් හැදිලා තියෙනවා. මේක මීට වඩා උසට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ රෝස මල උස වදි වගේ හිතෙනවා නම් තව ටිකක් අපිට උස වැඩි කරගන්නත් පුළුවන්. මම ඔයාලට ඉදිරියේදී කියන වීඩියෝ වලින් කියන්නම් මේ රෝස මල කොහොමද තව ටිකක් මීට වඩා උසට හදාගන්නේ කියලා. හරි, දැන් මේ විදියට මල ඔතා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉදි කටුවක් අරගෙන මම මේ පෙන්නන ආකාරයට මේක මහගන්න. මෙන්න මේ විදියට නූල්, ඒ කියන්නේ මේ ටික ඔක්කොම කොටස් ටික අහුවෙන විදියට ඉදි කටුව යවලා මහගන්න ඕනේ. නැත්තම් මේ මල ලෙහෙනවා. මේ මම වීඩියෝ එකේ පෙන්නන විදියට ඔයාලත් මේ මල මහගන්න. දැන් අපි රෝස මලක් හදාගෙන ඉවරයි. මේ බලන්නකො මේ වගේ ලස්සන රෝස මල් එකතු කරලා තමයි මම අර ඔයාලට වීඩියෝ එකේදී මුලදී පෙන්නුව ෆ්ලවර් බොකේ හැදුවේ. ඉතින් මේ මල විතරක් හදලා බෑ. තව මේකට මලේ නටුව, ඒ වගේම මලේ කොලේ, තව මේ මලට යටට කොටසක් එනවා. ඒක ඒ ටික ඔක්කොම හදාගත්තට පස්සේ තමයි මේ මල තවත් ලස්සන වෙන්නේ. මේ රෝස මලේ උස සහ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු රෝස මල උස වැඩි කරගන්නේ කොහොමද සහ මීට වඩා ප්‍රමාණයෙන් ලොකු රෝස මලක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට මේ හදන වල පැටර්න් එක PDF විදියට තියාගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම ඕනේ කියලා WhatsApp group එකක් හදලා ඒ හරහා මම මේ දාන හැම වීඩියෝ එකකටම අදාළ PDF එකක් හදලා ඔයාලට දෙන්නම්. එහෙනම් නැවත අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.